මානසික ශක්තියක් කියන්නේ ඔයාගේ උපතින් එන දෙයක් නෙවෙයි. අපි හැමෝම ජීවිතයේදී එක එක විදිහට අභියෝගවලට මුහුණ දෙනවා. ඒකට දුප්පත්, පෝසත්, කළු, සුදු, උස මිටි ඒ දේවල් කිසිම දෙයක් අදාළ නැහැ. ඒ අතරින් මානසිකව ශක්තිමත් කට්ටිය Taman ඉන්න කුමන තත්ත්වයේ වුණත් Tamanට එන අභියෝග, කරදර වගේ දේවල් වලින් ජීවිතයට පාඩමක් එකතු කරගන්නවා. සහ ජීවිතේට හොඳ අත්දැකීම් එකතු කරගන්නවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ අන්න ඒ වගේ mentally strong කට්ටියට විතරක් තියෙන ලක්ෂණ කිහිපයක්. සමහර විට මේ දේවල් ඔයා ගාවත් ඇති. ඒ කියන්නේ ඔයත් ඒ වගේ කෙනෙක්. අපි බලමු වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාටම තේරෙයි ඒක. ඕකේ, එහෙනම් වෙනද වගේම වීඩියෝ එකට ඔයාලා හැමෝම welcome back. මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. නැත්නම් ඔයාට මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේන ඒවා මිස් වෙන්න පුළුවන්. mentally strong කට්ටිය හරියටම දන්නවා කොයි වෙලාවටද නෑ කියන්න ඕන කියලා. මොකද එයාලා ගොඩක් ඍජු සහ ගොඩක් ආචාරශීලී කට්ටිය. ඒ කියන්නේ එයාලා ගාව මේ වගේ දේවල්. මම හිතන්නේ මට මේක බෑ. මට මේක ෂුවර් නෑ. වගේ දේවල් එයාලා ගාව නෑ. කරන්න පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ කියලා දෙලින්ම එයාලා කියනවා. Number 2. You say exactly what you mean. ඔබ අදහස් කරන දේ හරියටම කියනවා. මානසික ශක්තිමත් කට්ටිය එයාලගේ වචන පරිස්සමෙන් තෝරාගෙන එයාලා අදහස් කරන්නේ මොකක්ද ඒ දේ හරියටම එයාලා කියනවා. මේක මෙයාලා ගොඩක් වෙලාවට කරන්නේ මෙයාලගේ සතුටවල් ළඟා කර ගැනීම සහ වරදවා වටහා ගැනීම වලින් වැළක්වෙන්න. මේ වගේ ටෆ් කට්ටිය මොනවා හරි දෙයක් Taman කියනවා නම් ඒ දේ ගැන හොඳට දැනගෙන තමයි ඒවා එළියට දාන්නේ. සරලවම කිව්වොත් ඒ කියන්නේ Taman කියන්නේ මොකද්ද ඒ දේ ගැන හරියටම දන්නවා. Number 3. You are constantly adaptive. ඔබ නිරන්තරයෙන් අනුවර්තනය වේ. මම මෙතන ඉඳන් mentally strong කට්ටියට strong කියලා පාවිච්චි කරනවා. ඔයාලා ඒකට අවුලක් ගන්න එපා. හරි. මේ වගේ කට්ටියට තියෙන හොඳ ලක්ෂණයක් තමයි තව එයාලා ගොඩක් නම්‍යශීලී. වෙනස් වීමට ඇති බිය, ඒ කියන්නේ fear of changing වීම එයාලගේ සාර්ථකත්වයට සහ සතුටට හානි කරනවා කියලා එයාලා දන්නවා. තව මේ වගේ කට්ටියට විවෘත මනසක් තියෙනවා. ඒකෙන් මෙයාලට පුළුවන් වෙන අය අසාර්ථකත්වය දකින තැන්වල සාර්ථකත්වය මෙයාට දකින්න පුළුවන්. එහෙම දැකලා මේ වගේ කට්ටියට පුළුවන් ඒ වෙලාවට ගැලපෙන විදිහට අනුවර්තනය වෙන්න. ඒ දේ මෙයාලට තියෙන ගොඩක්ම හොඳ ලක්ෂණයක්. Number 4. You find solution to your problem. ඔබේ ප්‍රශ්නවලට විසඳුම් සොයයි. වරදක් වුණ වෙලාවට අපි කියන්නේ මැසිවිලි නගනවා වෙනුවට ඒක සිදුවුනේ ඇයි කියලා හේතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ දේ අපේ ජීවිතේ ඉදිරියට යන්න ගොඩක්ම වැදගත් වන දෙයක්. විශේෂයෙන්ම mentally strong කට්ටියට ගොඩක්ම වැදගත්. තව මේ වගේ කට්ටිය පළදායි නැති දේවල් වලට ශක්තිය වැය කරන්නේ නැතුව ඒ තමන්ගේ ශක්තියෙන් එයාලගේ ජීවිතේට එන challenges වලට මුහුණ දීලා එයාලා වෙනමම සතුටක් ගන්නවා. You know it's okay to be wrong. වැරදි වීමට කමක් නැහැ. සමහර කට්ටිය ඉන්නවා එයාලා හිතන් ඉන්නේ හැමතිස්සෙම එයාලා හරි කියලා. තව කිව්වොත් එයාලා කිසිම වැරද්දක් නැහැ. එයාලා 100% perfect. ඔව්, අනිවාර්යෙන්ම මේ වගේ කට්ටියත් මේ සමාජයේ ඉන්නවා අපිත් එක්ක. ඒ වගේ තව කට්ටියක් ඉන්නවා මොකක් හරි වැරද්දක් වුණාම එයාලට සමාව ගන්න බෑ. ඒක මාර අමාරු දෙයක් එයාලට. හැබැයි strong කට්ටිය එහෙම නැහැ. මොකක් හරි වැරද්දක් වුණොත් එයාලා ඒක නිහතමානීව පිළිගන්නවා. ඒක ඇත්තටම මාරම ලස්සන ගතියක්. මොකද අපේ ජීවිතේ අපි කවුරුවත් 100% perfect නෑ. වරදක් වුණාම ඒකට සමාව ගන්නවයි කියන එක ලැජ්ජ වෙන්නවත් නැත්නම් දුර්වලකමක්වත් කියලා හිතන එක ඒක ඇත්තටම හොඳ වැඩක් නෙවෙයි. ඒක ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ශක්තියේ ලකුණක්. ඒක එයාලා තේරුම් අරන් ඉන්න හින්දා තමයි එයාලා එහෙම කරන්නේ. You focus on the brighter side. ඔබ දීප්තිමත් පැත්තට අවධානය යොමු කරයි. ගොඩක් වෙලාවට අපි ජීවිතේ අපි හිතන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. එහෙම වුණා කියලා ස්ට්‍රෝං කට්ටිය ගැන වොරි වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ ඒ වගේ දුෂ්කර අවස්ථාවල ධනාත්මක පැත්ත හොයාගන්න එක. ඒ නවතින්නෙත් නැහැ. එයාගේ වටේ ඉන්න කට්ටියටත් ධනාත්මක පැත්ත පෙන්නලා ඒ පැත්තට යවන්න එයාලව මොටිවේට් කරනවා. ඒ කියන්නේ තනියම ගොඩ යනවා වගේ දේවල් එයා ගාව නැහැ. මෙහෙම බැලුවොත් මේ වගේ කට්ටිය අපේ සමාජයේ ඉන්නේ ගොඩක්ම අඩු සංඛ්‍යාවක්. Number 7. You enjoy solitude. තනිකම භුක්ති විඳී.
සෝෂල් මීඩියාවලින් පැය 24ම යට වෙලා ඉන්න මිනිස්සු අතරින් මෙන්ටලි ස්ට්‍රෝං කට්ටිය ඊට වඩා ගොඩක් වෙනස්. එයාලා කැමති ටිකක් තනියම ඉන්න. ඒ කියන්නේ තනියම කාලය ගත කරනවා කියන්නේ ඔයා තනි වෙලා කියන එක නෙමෙයි. ඔයාට ඕන වෙන්නේ ඔයා කැමති දේවල් විතරක් කරලා ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න නැත්තම් දියුණු කරගන්න කාලය යොදවන්න. ඒකේ ඇති වැරද්දක් නෑ. මොකද තමන්ගේ අනාගතය හදාගන්න ඕන තමන්ම තමයි. මං හිතනවා මං කිව්ව දේ හරි කියලා. Number 8. You don't care what others think. වෙන අය හිතන දේවල් ඔයාට වැඩක් නෑ. මෙන්ටලි ස්ට්‍රෝං නැත්තං ටෆ් කට්ටිය කියන්නේ හැමතිස්සම මිනිස්සුන්ව හිනස්සවන සනසවන කට්ටියක් නෙවෙයි. හැබැයි තේරුම එයාලා කිසි හිතක් පපුවක් නැති නර්ක ජාතියක් කියන එක නෙමෙයි. එයාලා ගොඩක් සාධාරණ සහ හැමෝටම එක වගේ සලකන කට්ටියක්. තව මේ වගේ කට්ටිය කතා කරන්නත් බය නෑ. එහෙමයි කියලා ඔයත් එක්ක සමහර දේවල් ගැන එකඟ වෙන්නේ නැති කට්ටියත් එක්ක තරග කරනවා යන්නේ නෑ කතා කරලා. තව එයාලට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නෙත් නෑ. Number 9. You are patient. ඔබ ඉවසිලිවන්තයි. සාර්ථකත්වය කියන්නේ අපේ ජීවිතයට දවසෙන් දෙකෙන් එන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ ගමනේදී අපිට ජීවිතයේ පසුබෑම් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්ටලි ස්ට්‍රෝං කට්ටියට අන්න ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක සමහර විට මූල්‍යමය ලාභයක් හෝ පුද්ගලික සෞඛ්‍ය ගැටලුවක් හරි මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් මානසික හොඳ ශක්තියක් තිබීම, දුෂ්කරතා මගහරවා ගැනීම, ධනාත්මක ප්‍රතිඵල ඉවසීමෙන් බලා සිටීමටත් වගේ දේවල් වලට ගොඩක්ම වැදගත් වෙනවා. මේ වගේ ටෆ් කට්ටිය ගොඩක් ස්වාධීනයි සහ වෙන අයට වඩා තමන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා මෙයාලට. ඒ කියන්නේ මෙන්ටලි ස්ට්‍රෝං කෙනෙක්ගේ තියෙන හොඳම ලක්ෂණය මම දකින විදිහට නම් මේක තමයි. තමන්ම කවුද කියලා අවබෝධ කරගෙන ඉන්නේ. ඒක ඇත්තටම නියමතයක් සහ ගොඩක්ම වැදගත් දෙයක්. හරි. ඉතින් ඔයාට මේ ලක්ෂණ තියනවද? මේ ලක්ෂණ වලින් ඔයාට වැඩිපුරම තියෙන්නේ මොන ලක්ෂණේද? අපිටත් දැනගන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. නැත්තම් ඔයාට මගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරන් යනකම් ඔයාලා හැමෝටම බයි.